Bonjour අයිබෝන් කස්ටියට කොහොමද? ඉතින් අද බ්ලොග් එක ගොඩක් ඉන්ටරෙස්ටිං වෙයි කියලා මම හිතනවා. අද යන්න හදන්නේ අපි මොන්ෆොලියට. ඒ කියන්නේ ෆ්‍රාන්ස් වල මම පැරිස් පස්සේ පළවෙනි සිටි එකට ගියපු එක තමයි මොන්ෆොලිය. ඒකේ විලා සවුත් පැත්තේ තියෙන කොහොමද දකුණ ගැම්ම තමයි. එහෙ ඉන්නවා අයියා කෙනෙක් ලංකාවේ අයියා කෙනෙක් ඉන්නවා. එයාව හම්බෙන්නත් එක්කම ඒ වගේම ඒ සිටි එක පොඩ්ඩක් බලලා පෙන්නන්න ලස්සන. ඒ වගේම එයා අද මාත් එක්ක එනවා අපේ ගෙදර ඇවිල්ලා ඉඳලා තමයි එයා හෙට යන්නේ. I think finally දැන් ඇවිල්ලා ඉන්නවා මොන්ෆොලියට. අද දවස නම් මූඩ් එක පොඩ්ඩක් අවුල් වගේ. මොකද මේ උදේ ඉඳන් අර Amazon එකෙන් order එකක් දැම්ම පෙරේදා මේ අද තමයි හම්බෙන්නේ. මෙහි සාමාන්‍ය Amazon එකේ order එකක් දාපුවම දවසින් දවස් දෙකකින් වගේ මේ order එක හම්බෙනවා. උපරිම සතියක් ඇතුළත. බත් අද තමයි හම්බෙන විදියට ඒ කියන්නේ arriving තිබ්බේ මේ delivery out වෙලා. ඉතින් ඒ parcel එක ගන්න ගියා. උදේ 9 ඉඳන් එක වෙනකම් බලාගෙන හිටියා. ආවෙම නෑ. ඉතිහාසෙත් නැ contact details මුකුත් ඇත්තෙත් නෑ. හා මම හිතාගෙන හිටියා අද මොන්ෆොලියට ආපුවම අපේ ඒ අයියත් එක්ක මේ සූ එකට යන්න. සත්තුවත් දෙහිවල සත්තුවත් වගේ නෙමෙයි මේ ඒකට යන්න කියලා මේ අන්තිමේ ටයිම් එක සෙට් උනේත් නෑ. අන්තිමේදී ඉතින් මම හවස් අරුව ආවා. ඒ ට්‍රේන් එක නැග්ගෙත් 3:11ට වගේ තමයි එන්න තිබුණේ. කරුම කියන්නේ ඒකත් ලේට් වුණා. 3:11ට එන්න තිබ්බ ට්‍රේන් එක 3:46ට මේ ට්‍රේන් එක ආවේ. ඉතින් අන්නයිමයි. මේ විලා මොන්ෆොලිය ට්‍රේන් ස්ටේෂන් එක කියන්නේ ගාර් එක. දැන් මෙතන එළියට යන්න ඕනේ. අර අයියා එනවා කිව්වා. මේ ට්‍රේන් ස්ටේෂන් එකේ මුල් කාලෙදිම තමයි ෆස්ට් ටයිම් මෙහි ආවේ. නිකන් පැටලෙනවා වගේ. යන්නේ කොහෙද මල්ලේපොල් වගේ. නිදිමත ඉන්නද මන්ද. අර පැත්තේ මේක දැක්කම තමයි මතක් වෙන්නේ සන්විච් පොක්වර් ලෙසෙට් ෂොප්. අන්න මොන්ෆොලියේ ඉඳන් දැන් ට්‍රේන් එකේ ස්ටේෂන් එකෙන් එළියට යනවා. මේ තමයි ෆ්‍රාන්ස් වල මං පැරිස් පස්සේ ෆස්ට් ආපු සිටි එක. ඊට පස්සේ මෙහෙන් තමයි නිම්ස් වලට මේ ට්‍රාන්ස්ෆර් වුනේ. මෙන්න මෙහෙ ආපුවාම ලස්සනක් තමයි ට්‍රම්. මෙහෙ බලන්න මේක පාට මේ ඉස්කෝලේ ළමයි. මේක පාට එකක් හරි. ඊට පස්සේ ඔයාලට මේ පැත්තෙන් පේනවා ඇති ට්‍රම් දෙකක් තියෙනවා අතන. එනවා දන්න. හලෝ. අම්මට. අයිබෝන් අයියා. අයිබෝන්. වෙන්න ෆයිනලි ආවා. යාළුවෙක්. නෑ. මම මේ වීඩියෝ එක කරනවා. අපි කොයි පැත්තට යන්නේ අයියා? මේ පැත්තට යන්නේ. මෙහෙ මම ෆ්‍රාන්ස් වල පැරිස් පස්සේ ෆස්ට් සිටි එක තමයි මෙහෙ ආවේ. ගිය අවුරුද්දේ මාර්තු 13 මෙහෙ ආවේ. කෑමයි බීවයි? තාම නැහැ. දවල්ට කෑවේ නෑ? දවල්ට. කෑවා. ඔව්. මං කාලා. ගෙදර ගිහින් අර වෙලාවට කාලා ආවේ. මේ මොකද්ද මං හිතන්නේ ෆස්ට් ටයිම් තමයි ලංකාවේ මෙහෙවිලා හම්බුනේ. අරය හම්බුණ නර්මන්වල බඩ එච්චර මේ සෙට් උන්නේ නැහැ. මෙන්න මේ ට්‍රම් මේක විලා බ්ලැක් normally අර පැරිස් වල ඔක්කොම අර එක පාට බත් මොන්ෆොලිය වල තමයි අර ටිකක් අර පාට වලින් තියෙන්නේ.
ඊට පස්සේ ඔයාලට දැක්කයිද බොර්දොක්කුත් ඒත් එක පාටයි. ඊට පස්සේ කොහෙද මේ තුලුස් ඒත් එහෙමයි. ඉස්සර මේ මෙහෙ අර මාසයක් හිටියානේ. මේ ඔක්කොම රාම් ගන්නවා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ. ගිය අවුරුද්දේ. ඔව්. මං හිටියේ අර මේ අර පෙට්ටි වලනේ. ඔව්. අයත් හිටියානේ ඒක. ඒ මාගුල මේ කන්නත් නැබත්. මේ ඔක්කොම මේ පැරණි ස්ටයිල් එකට බිල්ඩින් ටිකේ තියෙන්නේ. මොකද්ද ඒ කාලේ මොකද්ද කියන්නේ අය රෝමන් කාලේනේ. මොකක් හරි හරියට. කොහොම හරි ඒ කාලේ හදපු බිල්ඩින් තමයි අර මෙයාලා අර ගොඩක් කලාවට මේ අලුත් වෙඩිය කරන්නෙත් නෑ අර පැරණි විදියටම තමයි තියෙන්නේ. ආය යුද්ධ ස්ටිප් එක නටපුන් තියෙනවා. මට නම් මේ වාරේ අමුතු ලස්සනක් තියෙනවා ඉතින් මොනවා කිව්වා. කවුරුත් අර අලුත් අර දැන් අපේ අර ඇමරිකාව අර පේන විදියට ගන්න නිව්යෝර්ක් සිටි එක ගත්තාම නැත්තම් අර ඔක්කොම අර අලුත් බිල්ඩින් වගේනේ තියෙන්නේ. ඔව්. අලුත් විදියට දැන් මේවා වෙලා අර පරණ ඩිසයින් වලින් අමුතු ලස්සනක් තියෙනවා. කස්ටිය ඇවිල්ලා බලන්න ආසෙයිද? අයන අවුලක් නැහැ නේ බ්ලොග් එකේ නේ? අන්න ඒක. Thank you. මං ගොඩක් අර මේ අර සයිඩ් එක තමයි හිටියේ අර දිගට අර ලොකු බිල්ඩිමක් තියෙන්නේ. අර එහා සයිඩ් එක. ඔව් ඔව්. ඒ පැත්ත. ඒ පැත්ත හැමදාම අර මගුලේ අර කෑම දෙනවා ෆ්‍රී. අවසල් වාපෝ. ඔව් ඔව්. අර රෑ ගිහිල්ලා ගන්න ඕනේ. අනේ අම්බේ. මොම්පෝලි. ප්‍රධාන නගරේ. මෙන්න මේක තමයි මොන්ෆොලියා වල මේන් සිටි එක. සූ එක කොහෙ වෙත්ද තියෙන්නේ අය? සූ එකේ තියෙන්නේ යන්නට වන් එකේ. අම්මට. මෙහෙ අර ට්‍රම් සිස්ටම් එක ඇවිල්ලා දැන් ඔයාලා කවුරු හරි මෙහෙ ඇවිදින්න යනවා නම් ට්‍රම් සිස්ටම් එක ඇවිල්ලා මේ ටිකට් ටික අරගෙන එතන පැයක්ද කීයද වැලිඩ් එක තියෙන්නේ? ඒක නම් පැයක් වගේ. අනිත් අර ට්‍රම් වල නැග්ගාම ටිකට් එක ගත්තාම වැලිඩ් කරන්න දිනවනේ මේ ට්‍රම් වල මේ වැලිඩ් කරන්නේ නැහැ. ඒ කියන්නේ ටිකට් එක ගන්න වෙලාවේ ඉඳන් තමයි මේ පැය ගානක් අංගේ වගේ මේ ලිමිට් එකක් හම්බෙන්නේ. මේ දෙන පැරණ මොන මොකක්ද තියෙන සිස්ටම් එක. මේ තියෙන මේක මාක් කරලා. අන්න පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නකෝ අයියා. මේ ලයින් එක. මේ ලයින් එක ඇතුලේ තමයි කට්ටිය ඩාන්ස් කරන්නේ සින්දු කියන්නේ. අම්මට. මොනකෙට මේක ඇතුලේ කොමඩි කියලා. මේක ඇතුලේ ඩාන්ස් කරන්න බලන්න කට්ටියට. කියනවා ඩාන්ස් කරනවා. මේ පැත්තේ අර මේ මොකද්ද මෝල් එකේ නේ තියෙන්නේ? ඔව් අතන. ඒ පැත්තේ. පේනවනේ මාර ලස්සන මේ බිල්ඩින් ටික. ඉන්නේ තියෙනවා. මේක? මේක මේ සලකුණ නොවේ තියෙනවා. අර ඒකේ හැදෙන්නේ. නිකන් අර මේ මොකක්ද ඒකට කියන්නේ නැව් වගේ. එහෙමද? Profitez de la semaine de fidélité avec Gage Lafayette. Non, merci Lena. තේරුණෙත් නෑනේ. එන්න මොකද්ද පෙන්නනවා? මොකද්ද ආපහු කියන්න අයියා? ඕකේ ඕකේ. නෑ ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මම වුණත් කොහේ හරි ගියාම ඒක ලොකුවට අර විස්තර ඇතුළට යන්නේ නෑ. ඒක අර තේරුමකුත් නෑ මන් දන්නේ නෑ කොහොමද කියලා. බත් මම කොහේ හරි ගියාම ඒක අර ෆස්ට් ටයිම් යන්නේ යනවා ඇතුළටම. ඇවිදින්නනේ යන්නේ. දැන් ගොඩක් අය කරන්නේ අර කොහේ හරි ගිහුවාම
උඩින් පල්ලෙන් බැලුවා අනිත් පැත්තට ආවා. එහෙම නැතුව හතර පාටේම ඇවිදිනවා මම නා. ඔන්න මේ අයියා පාක් එකටත් ගෙනාවා. මම මොන්ෆොලියර් හිටියානේ මෙච්චර ඇතුළට ආවේ නෑ මහත්තයෝ. මේක ඇතුලේ පාක් එක තියෙන්නේ. වාව්. මේක තව ටික දවසක ලස්සන ගස්වල කොළන් ආපුවාම අට්ට ලස්සනද තියෙන්නේ. ඒ වල එක්කන් යනවා අපේ මේ එහෙත් මේ ඉස්කෝලෙන් එන. වාව්. මේ පාර්ක් කියන්නේ පැරිස් වල කියන්නේ මෙහෙතර හැමතැනම වගේ තියෙනවා. අම්මට විලක් වගේ තියෙනවා. වාව්. මේකත් නෑ. මේ පැත්ත මොනවද තියන්නේ? මේ පැත්ත කැම්පස් එක තියෙන්නේ. අර හෙට දෙයක්. නහරි යන්න. අපි දැන් යන්න හදන්නේ මෙහි මෝල් එකක් තියෙනවා. ඒකට යන්න ඕනේ. වීඩියෝ එකට කිව්වට ප්‍රශ්නයක් නෑ නේ මට මේ පොඩි චූවරක් තියෙනවා යන්න. දරාගෙන ඉන්නවරු ඉන්නේ. අයියට වීසා කාඩ් එක හම්බුණාද? සම්පත් බැංක් වල. බැංක් වීසා කාඩ් එක වා. මේකේ විලක්කම මේ කඩවල් තියෙන්නේ. Carrefour. අපි හිතේ අර කොහෙද මේ ඔඩිසි පැත්ත. ඔඩිසි. ඒ පැත්ත හැමදාම ට්‍රම් එක නැගලා යනවා. ඒ ට්‍රම් වන්නගේ තමයි යන්නේ. අම්මා එහෙමද? ෂී. කට්ටිය කැමති නෑ වීඩියෝ කරනවට. ඔව්. කේස් දානවා. අපි උන්ට වීඩියෝ කරන්නේ නැහනේ. ඔන්න අම්මට අවුද ලස්සනක් තියෙනවනේ. වා. උඩ ඇත්තේ ඒකත්. උඩ ගිහලා මේ පැත්ත ලස්සනයි නේ මේ පැත්ත යන පොඩ්ඩක්. ඔරෙන්ජ්. Maison. Wow. Enggak ada අවුරුදු 50ක් කාටද? මටද? කොහෙන්ද මතුවලා ආවා. මේක මෙතන. යහපැත්ත තමයි අර එක තියෙන්නේ නේ. පොකුණති. සයිඩ් එකේ. Ya. Balon. Oh. මම ගියා එක දවසක් කරපැත්ත පයින් ගියා. නෑ අරේට කරවලටම ගියා. හරියන්නේ නෑ වගේ මට පේන්නේ.
මෙතන වාඩි වෙලා හිටියා කොච්චර කාලයක් වාඩි වෙලා හිටියද ඒ කාලේ. ඔන්න ෆයිනලි දැන් අපේ පම්ප් එකක් දාලා මේ දැන් අපේ ගාර ස්ටේෂන් එකට යන ගම මේ සිටි මෝල් එකට යා පැත්තේ මතුවෙලා තමයි අපි දැන් අපේ නිම්ස් වලට යන්න හදන්නේ. අර පැත්තෙන් ආවා මේ පැත්තෙන් යනවා. අන්න කස්ටිය නතලත් යනවා මේ පල්ලයක් නයිද. කස්ටිය නතලත් යනවනේ පල්ලයක්. ඈ? දැන් උන් පල්ලයක් නතයි වගේ. Natung kanda yo mega amutu me art ekak Okay. Bravo! Okay, let's go. Yang. ඔන්න ඒ dance එකත් බලලා ඉවරයි. අපි යනවා දැන් ගාර් එකට. සූ එකට යන්න මේකට. ඔන්න අද සූ එකට ගිය නිසා හෙටත් එනවා අපේ මොන්පොලිය වල. මගේ ටිකට් ඉවර වෙන අනිද්දා අයියා. මේ අයියා අද නිම්ස් වලට යනවා. ඊට පස්සේ මේ මෙතන මාර ලස්සනයි මේ පිටිපස්සේ. ඉතින් අපි ආපහු හෙට එනවා මේ සිටි එකට. හෙට වෙලා සූ එකට ගිහිල්ලා සත්තුත් බලලා මේ පේන්නේ දැන් මෙතන සත්තු. ඔම්බ කත්ති බලින්දන්. එහෙනම් මෙතනින් මම බ්ලොග් එක ඉවර කරනවා. දැන් අපි නිව්ස් වලට යනවා. මේ දැන් රැ වෙනවා පොඩ. මේ එහෙනම් හැමෝටම ජය වේවා. මම හිතනවා බ්ලොග් එක ඉන්ටරෙස්ටිං වෙන්න ඇති කස්ටියට like කරන්න, share කරන්න, comment කරන්න first time මේ කියන්නේ. එහෙනම් අපි හම්බෙමු. ඔන්න ලස්සන මේ ට්‍රම් එක එනවා පිටිපස්සෙන්. මම මොන්පොලියර් වල කැමැතිම දේ තමයි මේ ට්‍රම් ටික.